ජීවිතේ අපිට රිද්දපු මිනිස්සු හම්බුනාම අපිට මුලින්ම එන හැඟීම තමයි ඒ අයටත් රිද්දන්න ඕනේ කියන එක. අපි හිතනවා බැනලා රණ්ඩු වෙලා එහෙමත් නැත්නම් අපේ අසරණකම පෙන්නලා ඔවුන්ට වරදකාරී හැඟීමක් ඇති කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. ඔයා කාට හරි බනින්න වචන පාවිච්චි කරනවා කියන්නේ ඔයා තවමත් ඉන්නේ මිනිස්යාගේ පාලනය යටතේ. ඔයාගේ තරහව පාලනය කරන්නේ ඔවුන්. අපි අද කතා කරන්නේ ඒ හැමෝගෙන්ම නිදහස් වෙලා කිසිම සද්දයක් නැතුව ඔයාගේ ජයග්‍රහණයෙන් ඔවුන්ට උත්තර දෙන්නේ කොහොමද කියලා. එහෙනම් වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. ඇයි අපි නිහඬව වැඩ කරන්න ඕන? මොකද ඔයාගේ සැලසුම් ගැන කෑ ගහන්න ගත්තාම ඔයා වටේ ඉන්න හැමෝම මේකට බාධා කරන්න බලනවා. සමහරු hina වෙයි. සමහරු ඔයාව බය කරයි. හැබැයි ඔයා නිහඬව ඉන්නකොට ලෝකයා දන්නේ නැහැ ඔයා මොන වගේ බලවේගයක්ද ගොඩනගමින් ඉන්නේ කියලා. පොඩ්ඩක් හිතන්න ඔයාගේ ජීවිතේ වරද්දන්න හදපු මිනිස්සු ගැන. ඒ අය හිතාගෙන නැති ඔයා තාමත් අඬ අඬ ඉන්නවා කියලා. ඒ අය හිතාගෙන නැති ඔයා තාමත් අතරමං වෙලා ඇති කියලා. ඒ මිනිස්සුන්ට එයාලගේ සතුට ගන්න ඉඩ දෙන්න. ඒ අතරේ ඔයා ඔයාගේ ගමන යන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. ඔයාගේ පෙනුම වෙනස් කරගන්න. ආර්ථිකය ශක්තිමත් කරගන්න. හැබැයි කිසිම දෙයක් ලෝකෙට පෙන්වන්න යන්න එපා. හොඳම පරිගැනීම කියන්නේ වෛර කිරීම නෙවෙයි. සාර්ථකත්වය. දවසක ඔයාට රිද්දපු මිනිස්සුන්ට ඔයාගේ නම අහන්න ලැබෙන්න ඕනේ කොහේ හරි තැනකින්. එයාට ඔයාව පේන්න ඕන. එයා හීනකින්වත් හිතපු නැති තැනක ඉන්නවා. අන්න එදාට ඒ අයට දැනෙන වේදනාව ඔයා 1000ක් වචන වලින් බනිනවට වඩා වැඩි. ඒ මිනිස්සු එදාට හිතයි මම මොන වගේ වටින මිනිස්සෙක්වද නැති කරගත්තේ කියලා. අන්නේ පසුතැවීම තමයි ඔයාට ගන්න පුළුවන් උතුම්ම ජයග්‍රහණය. ඒක ගන්න නම් ඔයා අද නිහඬ වෙන්න ඕන. ඔයාගේ ශක්තිය රණ්ඩු වෙන්න පාවිච්චි නොකර ඔයාව ගොඩනගන්න පාවිච්චි කරන්න ඕන. ඉතින් අද ඉඳන් තීරණය කරන්න. මම ආයේ කාටවත් මගේ වේදනාව පේන්න අඬන්නේ නැහැ. මම මගේ සැලසුම් ලෝකෙට කියව ඉන්නෙත් නැහැ. මම මගේ ගමන යනවා. මගේ වැඩේ කරනවා. මගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. තව අවුරුද්දකින්, දෙකකින්, තුනකින් කමක් නැහැ. කොච්චර කල් ගියත් මගේ ජයග්‍රහණය ලෝකෙටම හෙන්න සලස්වනවා. මතක තියාගන්න. සිංහයෙක් දඩයන් කරන්න කලින් ගොරවන්නේ නැහැ. එයා ඊටමත් නිහඬ විලක්කයට ලං වෙනවා. ඔයත් සිංහෙක් වගේ වෙන්න. නිහඬව දිනන්න. ලෝකයට පුදුම වෙන්න ඉඩ දෙන්න. මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම. අද ඉඳන් ඒ ගමන පටන් ගන්න. එහෙනම් අදට ගිහින් එන්න ඔයාගේ ලස්සන ජීවිතයට ජය වේවා.